පෞවිය කාලයේ ඉල්ලා අස්කරගෙන තිබුණු දැඩි මතභේදයට තුඩු දෙන නඩු තුනක් ආපහු ගොනු කරන්න අල්ලස් කොමිසම තීරණය කළා තිබෙනවා. මොකද්ද මේ නඩු? ඒ පිළිබඳව තමයි අද අපි මේ වීඩියෝවෙන් විස්තර කතා කරන්න සූදානම් වෙන්නේ. පෞවිය කාලයේ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ නඩු වලින් බොහොමයක්ම ඉල්ලා අස්කරගෙන තිබුණා. 2019 වසරේ සිට 2022 වසර දක්වා මේ ආකාරයෙන් ගොනු කරපු නඩු 102ක් පමණ ඉල්ලා අස්කරගත් බව තමයි අල්ලස් කොමිසමේ වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව 2021 වසරේ නඩු 44ක්ද 2022 වසරේ නඩු 49ක්ද ඉල්ලා අස්කරගෙන තිබුණා. මෙම නඩු ගොනු කිරීමේදී ඇතිවෙච්ච යම් යම් තාක්ෂණික දෝෂ නිසා තමයි ඒවා ඉල්ලා අස්කරගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. මොකද අල්ලස් පනතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා යම් නඩුවක් අධිකරණයේ ගොනු කරන විට එම නඩුවට කොමිසමේ කොමසාරිස්වරු 3 දෙනාගේම අනුමැතිය ලබා දිය යුතු බව. නමුත් මේ ඉල්ලා අස්කරගත් නඩු දිහා පරීක්ෂාවෙන් බැලීමේදී පෙනී යන කාරණය තමයි මේ නඩු සඳහා අනුමැතිය ලබා දීලා තිබෙන්නේ කොමසාරිස්වරු දෙන්නෙක් පමණයි. ඉතින් නීතියේ 3 දෙනෙක් ලබා දිය යුතු බව සඳහන් කර තිබුණත් මේ ආකාරයෙන් කොමසාරිස්වරු දෙන්නෙක් අනුමැතිය ලබා දීම නිසා එය තාක්ෂණික දෝෂයක් වශයෙන් සලකලා තමයි මේ නඩු ඉල්ලා අස්කරගෙන තිබුණේ. අල්ලස් පනතේ පැහැදිලිව සඳහන් වෙනවා නඩුවක් ගොනු කිරීමේදී ඒ සඳහා කොමසාරිස්වරු 3 දෙනාගේම අනුමැතිය ලබා දිය යුතු බව. එසේ තිබියදී කොමසාරිස්වරු දෙන්නෙක් පමණක් මේ ආකාරයෙන් නඩු ගොනු කිරීමට කටයුතු කළේ ඇයිද කියලා විශාල ප්‍රශ්නයක් ජනතාව තුළ ඇති වෙන්න පුළුවන්. මොකද මේ කොමිසමේ කොමසාරිස්වරු හැටියට පත් වෙන්නේ සුළුපටු පුද්ගලයින් නෙවෙයි. ඒ සඳහා බොහෝ වෙලාවට පත් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාරතුමන්ලා, එතකොට අභියාචනාධිකරණයේ හිටපු විනිශ්චයකාරතුමන්ලා, ඊට අමතරව විමර්ශන කටයුතු පිළිබඳව හොඳ අත්දැකීම් තිබෙන පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු වගේ පිරිස තමයි මේ කොමිසමේ කොමසාරිස්වරු හැටියට පත් වෙන්නේ. ඉතින් මේ අය නීතිය දන්නේ නැතුවද මේ වගේ දෝෂ සහිතව කටයුතු කළා තිබෙන්නේ. නැත්තම් මේ අයට මේවා අමතක වුණාද? නැත්තම් මේ හිතාමතා මේවා කළාද? යනාදී වශයෙන් ප්‍රශ්න මහජනතාව තුළ මතුවෙනවා. විශේෂයෙන්ම මහජන මුදලින් නඩත්තු වෙන අල්ලස් කොමිසම මේ ආකාරයෙන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම නිසා රටටත් විශාල අගතියක් සිද්ධ වෙනවා වගේම මහජනතාවටත් යුක්තිය ඉටුවීම හිතාමතාම පැහැරණ තත්ත්වයක් දකින්නට තිබෙන බව තමයි බොහෝ දෙනා චෝදනා කරන්නේ. ඉතින් මේ වගේ වාතාවරණයක් මත අල්ලස් කොමිසමට අලුතින් පත් වූ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ බිනිසුරු රංග දිසානායක මහතා සඳහන් කර තිබෙනවා පසුගිය කාලයේ ඉල්ලා අස්කරගත් නඩු යලි ගොනු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවා කියලා. ඒ වගේම රංග දිසානායක මහතා පසුගියදා පැහැදිලිව මාධ්‍යයට එක් කරුණක් සඳහන් කළා. ඒ කියන්නේ ඔහු සඳහන් කර සිටියා පෞවිය කාලයේ ඉල්ලා අස්කරගෙන තිබුණු දැඩි මතභේදයට තුඩු දෙන නඩු තුනක් යලි පවරන්න තීරණය කළා තියෙනවා කියලා. මේ නඩු තුන මොනවද කියලා ඔහු සඳහන් කළේ නැහැ. මොකද ඉදිරි විමර්ශන කටයුතු වලට යම් යම් බාධා සිදුවන්නට ඉඩ ඇති නිසා ඔහු එසේ විස්තර පළ නොකළා වෙන්න පුළුවන්. ඉතින් ඒ නඩු තුන මොකක්ද කියලා දැනගන්නට අවශ්‍ය නම් අපට ඉවසීමෙන් බලන් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබ අපගේ channelය subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබගේ සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලතම ශක්තිය බව සඳහන් කරන්න කැමැති.